ආයුබෝවන් අපට කෙලවුණත් ඇත්ත කියන ටෝන් රාත්‍රී 7:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම බින්නමලි. මුලින්ම රටම උණුසුම් කළ පුවත් සිරස්තල ශ්‍රී ලංකා මැද සක්‍රිය වූ මහා ගිනි කන්ද. හොරෙන් කෙහෙල් කැන් කැපූ පොලිස් නිලධාරියාට වැඩ වරදී. ගහන්න එපා උක්කුම් මලයෝ ආයේ කිහිකම් කපන්නේ නෑ. වැසිකිළියක් නිසා පත්තු වූ වෙඩිල්ල එළියට වරින්. අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු මිල ශත 10කින් ඉහළට පරිප්පු මිල ඉහළ යාම දරා ගැනීමට නොහැකි වූ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට ලොන්ඩී අග්‍රාමාත්‍ය අමරේන්ද්‍ර බාහුබලී දිවයිනට නමස්තේ සිරිලකතියා හාල් හේ බායෝන් බෝල සෙල්ලමෙන් සිරිලකට නවලෝක වාර්තාවක්. ආත්මගේ කණ්ඩායමේ අනිකුත් සමාජිකයන්ගේ කැපවීම හා උත්සාහය මත මෙම ලෝක වාර්තාව තැබීමට හැකි වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයට මායින්ව පිහිටා ඇති පිදුකුතලාගල ගිනි කන්ද අද පස්වරු 2කට පමණ සක්‍රිය වුණා. ගිනි කන්ද පිපිරීමත් සමග පිට වූ ලාවා වලින් නිවාස ඇතුළු දේපළ රැසකට හානි. සක්‍රිය වූ ගිනි කන්දට ඉහළ අහසින් ලබාගත් ගුවන් ඡායාරූප කිහිපයක් දැන් කවුරුත් දැන් අප සම්බන්ධ කරගන්නවා ගිනි කන්ද සක්‍රිය වූ ප්‍රදේශයේ සිට අප මාධ්‍ය ප්‍රකාශක ටොම් පචෝරිස්. අනේ මාපිට අපිට යන්න ගණක් නෑ. ඔව් බින්නමලි දැන් අපි මේ ගඳේ සිටින්නේ ගිනි කන්ද සක්‍රිය වූ ප්‍රදේශයේ සිටයි. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ජනතාව ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කරන ආකාරය මේ වෙන විට සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ජනතාවගේ නිවාස හා දේපළ මේ වෙන විටත් අලු දූවිලි බවට පත් වී ඇති බවට ඔබට දැක ගැනීමට පුළුවන්. ඔව් ස්තුතියි ටොම් පචෝරිස්. ගිනි කන්ද පිපිරීමත් සමගම උණුසුම් වූ දේශපාලනික අදහස් කීපයක් දැන් මෙව්වත් ගිනි කඳුද මල්ලි. මේ වෙනකොටත් එම ප්‍රදේශයේ සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙනහිල්ලා අපි සියලුම පහසුකම් ලබා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ලාව වලින් නිවාස හා දේපළ හානි වූ සියලු සමාජිකයන් හට රුපියල් 10ක දීමනාවක් ලබා දීමට හෙට ඉඳන් අපි කටයුතු කරනවා. එතනින් අවසන් වෙන්නේ නැහැ. චොපර 3ක් යොදවලා ගිනි කන්ද නිවීමට අපි මේ දැන් ක්‍රියාත්මක වෙනවා. ඔන්න මේගොල්ලෝ කියනවා චොපර 3ක් යොදවලා ගිනි කන්ද නිවනවලු. තනිකර පිස්සු කෙලෙන්නේ මේගොල්ලෝ. ජනතාව ගොනාට අන්දලා තියෙන්නේ. මම ඕනොත්තුවක් තියනවා මේගොල්ලෝ මේ දෙනවයි කියන රුපියල් 1000 දෙන්නේ නැහැ. දුන්නොත් මම ඉල්ලාස් වෙනවා. අද උදෑසන ටෝන් පොලිසිය වෙත පැමිණි කෙහෙල්වත්තේ උක්කුන් නැමැති පුද්ගලයෙකු පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තිබෙනවා. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක මෙසේ සටහන් වී තිබුණා. බුදු අම්මෝ අනේ මට ගහන්න එපා ඔක්කොම මඩයෝ. ගහන්න නැතුව කොහොමද? කාලයක් තිස්සේ හදලා ගත්ත ආනමාළු කෙන. මගේ ආනමාළු කෙහෙල් කැන දීපන් යකෝ. කොස්තාපල්වරයාට පහර දුන් කෙහෙල්වත්තේ උක්කුන් නැමැත්තා මේ වෙන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ටෝන් රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ නමුත් වැඩිදුර විමර්ශනවලදී පෙනී යන්නේ පොලිස් කොස්තාපල්වරයා අවස්ථා ගණනාවකදී කෙසෙල්වත්තේ උක්කුන් නැමැති පුද්ගලයාගේ වත්තෙන් කෙසෙල් කෙන් කපාගෙන ඇති බවයි. අදාළ සිද්ධියේ හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා කච්චතිව් දූපත වෙත මාරු කර යවන බවට පොලිස්පතිවරයා දැනුම් දී ඇත. වෙන්න බර හැදීම නිසා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇත. සිද්ධියට අදාළ සැකකරු වෙඩි තබා පලා යන ආකාරය වැසිකිළියේ සවි කර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. එළියට වරෙන් මට තවත් ඉවසන්න බෑ. තව විනාඩි 2ක් දියම් මස්සිනේ. තොට මම වෙඩි තියනවා වර ඉක්මනට එළියට. විනාඩියයි. මේ වන විට ඝාතනය සිදු කළ පුද්ගලයා මිලිමීටර් 9.56 වර්ගයේ ගිනි අවියක් සමගින් වැසිකිළියක් අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෙලාවේ හැටියට මට ඉවස ගන්න බැරුව හිටියේ සර්. යමන් පොලිසියේදී බලාගමු. විමර්ශනවලදී අනාවරණය වන්නේ මියගිය පුද්ගලයා 25 හැවිරිදි දෙදරුපියෙක් වන අතර ඝාතනය සිදු කළ පුද්ගලයාගේ සමීපතම ඥාතියෙකු වන බවයි. දැන් කෙටි විරාමයක්. මහතුන්ගේ ජෝගිය නැරඹීමට පහලින් තියෙන කමෙන්ට් පුවරුවේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් එකතු වන්න. ෆනි කාටුන් නැරඹීම සඳහා අපිත් සමග එකතු වන්න.
විරාමයෙන් අනතුරුව පුවත් නැවතත්. අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු මිල 710කින් ඉහළට. ඒත් සමගම ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් ඇති අතර මෙසේ අදහස් දැක්වුවා. පුතේ අපි ඉස්සර හොඳට පරිප්පු කෑවා. අද ඉඳන් ඒකත් නෑ. අපිට ලේසියෙන් හදාගන්න තිබ්බේ පරිප්පු විතරයි. දැන් ඉතින් ඒකත් නෑ. අපේ ළමයි කන්නේ පරිප්පු විතරයි. එම සිද්ධිය හේතුවෙන් කම්පනයටපත් වූ කාන්තාවන් තිදෙනෙකු ගෙලවැළලාගෙන ජීවිතස්සයටපත්ව තිබෙනවා. පරිප්පු මිල ඉහළ යාමත් සමගම එක්සත් පරිප්පු වෙනුවෙන් අපි සංගමේ සභාපති මයිසූරු දඩාල් මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා. පරිප්පු මිල එකපාරටම 710කින් ඉහළ දාන්නේ කොහොමද? කවුද මේවට වග කියන්නේ? මිනිස්සුන්ට හෙට ඉඳන් කණ්ඩ වෙන්නේ පොළවේ තියෙන පස් තමයි. පරිප්පු මිල ඉහළ යාම ජනතාවට දරා ගන්න බෑ. කාන්තාවන් 3 දෙනෙක් බෙල්ල වෙල දාගෙන තියෙනවා. පරිප්පු මිල අඩු කරේ නැත්නම් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි ඒට ජනතාවත් එක්ක පාරට බහිනවා. ලොන්දිය අග්‍රාමාත්‍ය අමරේන්ද්‍ර බාහුබලී මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පස්වරු 5ට පමණ අග්‍රාමාත්‍යවරයා සිරිලකට පැමිණි අතර අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට මහා ජනගඟක් ගුවන්තොටුපළ වෙතට. මෙහිදී කැපී පෙනෙන කරුණ වූයේ සිරිලක කාන්තාවක් විසින් අග්‍රාමාත්‍යවරයාට විවාහ යෝජනාවක් ගෙන ඒමයි. නමස්ते සිරිලක. क्या हाल है भाइयों? I love you Bahubali. Are you marry me? Are you mad? ටෙලිවිමේ නවතම තොරතුරු සමගින් දැන් ක්‍රීඩා පුවත්. සෝමාලියාව සමග පැවති එක්දින බෝල සෙල්ලමෙන් සිරිලකට කඩලු 10ක පරාජයක්. මේ පරාජයත් සමගම පිට තරඟ 999ක් පරාජය වීම හේතුවෙන් සිරිලකට නව ලෝක වාර්තාවක් දෙහිමි වුණා. මාත් මගේ කණ්ඩායමේ සමාජිකයන් සියලු දෙනාම උත්සාහයෙන් හා උනන්දුවෙන් ක්‍රීඩා කළා. අපගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිරිලකට නව ලෝක වාර්තාවක් පිහිට වීමටද අපට හැකි වුණා. තුන් රාත්‍රී 7:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමවටපත් වෙනවා. තව දුරටත් මෙවැනි දේවල් දැන ගැනීමට පහළින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා subscribe බටන් එක ඔබන්න සහ ඔබගේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න. යලි හමුවන බලාපොරොත්තුව සමගින් අදට අපි සමුගන්නවා. ආයුබෝවන්.